මහත්තයා ඔයාගේ පොඩි එක්කෙනාගේ බයිසිකල් විකුණනවා කියලා ආරංචියක් ආවා. ආව් අපි ළඟදී රුපියල් 15000ට ගත්තේ. රුපියල් 8000ක් දීලා අරන් යන්න. මහත්තයා මට බඩි හම්බෙන්නේ ලබන සතියේ. මම ලබන සතියේ බයිසිකල් ගන්නකම් කාටවත් නොදීන්න පුළුවන්ද? හරි මම බයිසිකල් විකුණන්න හදනවා කියලා කවුද කිව්වේ? මේ හන්දියේ තියෙන ගාමන්ට් එකේ මම වැඩ කරන්නේ. ඒකින් අම්ම කෙනෙක් කිව්වේ මහත්තයා බයිසිකල් විකුණනවා කියලා. මගේ පුතා ගොඩක් කල ඉඳලා බයිසිකලයක් අරන් දෙන්න කියනවා. මට අලුතින් බයිසිකලයක් අරන් දෙන්න බෑ මහත්තයා. මම ලබන සතියේ අනිවාර්යෙන් බයිසිකලේ ගන්නම්. ඒකනම් බයිසිකලේ කාටවත් දෙන්න එපා මහත්තයා. හරි ඔයා දැම්ම බයිසිකලේ අරන් යන්න. මහත්තයා දැන් මගේ අතේ සල්ලි නෑ. සල්ලි එපා. ඔයා දැන් බයිසිකලේ අරන් යන්න. කමන්නේ මහත්තයා මම සල්ලි දීලාම බයිසිකලේ අරන් යන්න. මම පොඩි කාලේදී මගේ අම්මගෙනු තාත්තගෙනු මම ගොඩක් දේවල් ඉල්ලලා තියෙනවා. ඒ දේවල් අරන් දෙන්න මගේ අම්මයි තාත්තයි විඳපු දුක මං හොඳට දන්නවා. ඒ වේදනාව ඒ දුක ඔයාගේ මූණෙන් හොඳටම පේනවා තාත්තේ. දැන් ඔයාව මට පේන්නේ මගේ තාත්තා වගේ. ඒකයි කියන්නේ අරන් යන්න තාත්තේ.